right. සුබ දවසක් එන අපි ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. අවසානයේ අපි කතා කරේ මේ ටේබල් එකේ වැඩේ සිද්ධ කරන්නේ කොහොමද කියලා. ඒ වගේම දැන් අන්තිමට අපි කතා කරා මේ search part එකට අදාළව my function කියන එකක් තියෙනවා. function එකක් ලියනවා අපි JavaScript වලින්. ඒ function එක කොහොමද කොතෙන්ටද දාගන්නේ කියලා. අපි යමු කෙලින්ම heading එකට. head එකට ගිහිල්ලා මෙන්න මේ script එක ඔයගලන්ට මතක ඇති. මේ තමයි අපේ message alert එක disappear වෙන code එක. ඊට යටින් මට අදාළ අනිත් ෆන්ක්ෂන් එක එහෙම නැත්නම් අනිත් කෝඩ් එක දාගන්නවා ඒ විදිහට. ඒතර මේක මම පොඩ්ඩක් අලයින් කරගන්නවා. right okay. එතකොට ওই විදිහට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ script tag ඇතුළේමයි මම ඒකත් ලියලා තියෙන්නේ. මොකද අලුත් script tag එකක් කරලා JavaScript වෙන නිසා. function එකේ නම my function කියන keyword එක පාවිච්චි කරන්න. my function කියලා නම දීලා තිනවා. කැමති නමක් මෙතෙන්ට දෙන්න පුළුවන්. මෙතන තියෙන්නේ declare variable කියන කොටස. එහෙම නැත්නම් variable අපි අදාළ variable define කරගන්නවා. උදාහරණයක් විදිහට input කියලා තියෙනවා, filter, table, tr, td, I, text value, txt value ආදී වශයෙන් variable declare කරගෙන තියෙනවා. ඒ වගේම ඒව මොනවද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. මේ input කියන variable එකට කියන්නේ ඇත්තටම document.getElementById my input. මතක ඇති my input කියන එක table එකේ text field එක මතකනේ. එතකොට getElementById මතක නැති කෙනෙකුට බලන්න පුළුවන් table එකේ code එක. document.getElementById කියන්නේ මේ JavaScript code එක id එකෙන් අල්ල ගන්නවා. මොකක්ද id එක? my input. ඒක assign කරනවා input කියන variable එකට. ඒ වගේම filter කියලා තියෙනවා. එතකොට ඒක ඔයගලන්ට එච්චරම අත්‍යවශ්‍ය නැහැ. input.value to uppercase කියලා තියෙනවා. එතකොට ඒ වගේම table කාට හරි අවශ්‍ය නැහැ අතර මේ කෝඩ් එක බලන්න පුළුවන් මොකද්ද මේ කෝඩ් එක වෙන්නේ කියලා. ඒකට මගේ purpose එකක් නැහැ මේක විස්තර කරන එක. ඒක ටිකක් සංකීර්ණයි. ඒ වගේම table කියන variable එකට ඔයගලන්ට variable එකක් හදලා තියෙනවා. table එකේ id එකෙන් අල්ල ගන්නවා. එයා assign කර ගන්නවා table කියන එකට my table මතක ඇති. ඒ වගේම row table rows ගත්තොත් table row එකේ tr කියලා තමයි තියෙන්නේ. මොකද ඒක අපි අල්ලගන්නේ id එකෙන් නෙමෙයි tag name එකෙන්. නැත්නම් element name එකෙන්. tag name එක තමයි tr. ඒක අපි assign කරගන්නවා tr කියන variable එකට. ඊළඟට අපි මොකද කරන්නේ? loop through all table rows and hide those who don't match the search query. එතකොට අපි for loop එකක් දාලා read කරනවා. අපි search කරන එකට අදාළ මොනවා හරි අපි නමින් search කරන නමට අදාළ මොනවා හරි resource එකක් තියෙනවා අපි ඒක පෙන්නනවා. අනිත් ඒවා disappear කරනවා. එතකොට මේ for loop එකක් දාලා තිනවා. ඔයගලන් නිවිහෙනෙල්ලි for loop දන්න නිසා මේකේ බලන්න පුළුවන් කොහොමද මේ for loop එක වැඩ කරන්නේ. ඔයගලන්ට පුළුවන් ලියලියා බලන්න මම කියලා දීලා තියෙනවා. ඔයගලන්ට කොහොමද for loop create කරන්න තීරුම් ගන්න කියලා. එතකොට අපි බලමු මෙන්න මේක ඉතින් එහාට කොහොමද තේරුම් ගන්න කියලා. එතකොට මේ get element by tag name td කියන එකට අදාළව තමයි අතටම මේක search කරන්නේ. ඒ කියන්නේ td0 වලට අදාළව td0 කියන්නේ table data වල 0 කියන column එක 0 කියන column එක මෙතන name කියන column එක name කියන column එකට අදාළව තමයි search වෙන්නේ. එතකොට අවසානයේ තියෙනවා නම් ඔයගලන්ට output එක display output එකක් එයි නැත්තම් none කියලා ඔයගලන්ට මේ කියන්නේ disappear වෙයි ඉතුරු match වෙන්නේ නැති ඒවා ටික. ඒකට ඒ කෝඩ් එක තමයි මෙතන ඇත්තටම තියෙන්නේ. බොහොම සරල කෝඩ් එකක්. පොඩි ෆන්ක්ෂන් එකක් මෙතන තියෙන්නේ. මේක පාවිච්චි කරන්න පුළුවන් ඔයගලන්ට මේ database එක search වෙලාදී. ඒකට ඊළඟ වැදගත්ම දේ තමයි මෙන්න මේ searching part එකේදී table එක. table එක ඔයා මොනවා හරි sort කරගන්න, filter කරගන්න වාට ඕනේ නම් නමින් මේක database එකට යන්නේ නැතුව පාවිච්චි වෙන කෝඩ් එකක්. database එකෙන් search වෙවි එන්නේ නැහැ. ඒ live search වෙනවා මේ කෝඩ් එකෙන්. JavaScript කෝඩ් එකක් නිසා. හරි. එතකොට එහෙම තමයි මේ function එක වැඩ කරන්නේ. එතකොට අපිට තව පොඩි දේවල් ටිකක් කරන්න තියෙනවා. ඒ තමයි අර අපේ emp reg process කියන එක මෙන්න මේ emp reg එකට call කරගන්න තියෙනවා. ඒ වගේම edit delete update එකට අදාළ codes ටික දාගන්න තියෙනවා. right. අපි ඊළඟ videos වලින් අපි ඉගෙන ගමු ඒ වැඩ ටික කොහොමද කරන්නේ කියලා. එතකොට අදට ඔයගලන්ට practice කරන්න තියෙන, තේරුම් ගන්න තියෙන ටිකක් වැඩිපුර මේ function කියන එක my function කියන එක කොහොමද වැඩ කරන්නේ කියන එක. ආයෙ පාරක් මේ වීඩියෝ එක බලන්න. එතකොට ඔයගලන්ට තව අදහසක්
තියෙන අදහස් තියෙන දේ තේරුම් ගත්ත දේ තව වැඩිපුර හොඳට තේරෙන්න ගනී. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකන් සුබ දවසක්.